ආයිබෝන්දුවේ පුතේ දින 60න් ජයමගට වැඩසටහනේ පළවෙනි සතියේ 4 වෙනි කොටසේ තමයි අපි ඉන්නේ දැන්. ඒ කියන්නේ 4 වෙනියට මම දාලා තිබුණේ ටියුට් එකේ ඔයාලට ගණිත ගැටලු ටික. ගණිත ගැටලු 10ක් දාලා තිබුණේ. මේ ගණිත ගැටලු ටික පුතේ හදනකොට අනිවාර්යයෙන්ම කටු වැඩ කරලා හදන්න ඕන. අනිවාර්යෙන් කටු වැඩ කළ යුතුමයි. කටු වැඩ කරොත් අපිට මේ ගණිත ගැටලු ටික හොඳට ලියාගෙන හරි උත්තරේ ගන්න පුළුවන්. තේරුණා නේද? කටු වැඩ නොකරනම් ගණිත ගැටලු හදන්න ගියොත් අනිවාර්යෙන් ලකුණු 100න් අපිට ලකුණු 30ක් 40ක් විතර තමයි ගන්න වෙන්නේ. ඔයා දන්නම එකක් වුණත් හරියට කටු වැඩ කරලා හදන්න නැත්නම් වැරදෙන්න තියෙන ප්‍රතිශතය 175කට වඩා වැඩි. මොකද මේකෙන් ඔයාලට වරද්දන්නම තමයි මේ ගණිත ගැටලු ටික හදන්නේ. එතකොට හරියට කටු වැඩ කරලා තමයි මේ ගණිත ගැටලු හදන්න ඕන. පළවෙනි එකේ ඉඳන් මේ ගණිත ගැටලු 10 යනකොට මම සමහර ඒවා ඉඩ තියලා තියෙනවා. ඉඩ තියලා තියෙන වාට ඒ ගණිත ගැටලු ටික කටු වැඩ කරන්න තමයි ඉඩ තියලා තියෙන්නේ. ඒකෙම මාත් එක්කම කටු වැඩ කරලම හදන්න. දැන් පළවෙනි එක නම් අවශ්‍ය නැහැ. ඉතින් පස්සේ වගේ සමහර ඒ වගේ ගොඩක් ගණිත ගැටලු වල කටු වැඩ කරන්න අවශ්‍යයි. පළවෙනි එකේ ඉඳන් බලමු. පළවෙනි එක මාත් එක්කම ඔයාලත් කියවන්න. මාත් එක්කම කියනකොට ආයෙ නැවත බලන්න. දැන් ඔයාලා ගෙදරින් දැන් මේක කළානේ ආවේ. කමක් නැහැ. දැන් ආයෙ නැවත කියවන්න. නැවත කියවල මාත් එක්කම හදමු. පළවෙනි එක. සතුන් පක්ෂීන් මයිනා සහ පූසා අතර සම්බන්ධතාව පහත රූපයේ දැක්කේ. ඔන්න සත්තු ටිකයි පක්ෂීන් මයිනා පූසා. ඔන්න ටිකක් හතරක් දීලා තියෙනවා. සම්බන්ධතාවයක් දැක්වෙනවා කියලා රූප සටහනක් දීලා තියෙනවා. මෙන්න මේක රූප සටහනක් දීලා තියෙනවා. කොටුවක් ගහලා තියෙනවා. රූපයක මැද වෘත්තයක මැද තව වෘත්තයක් තියෙනවා. පැත්තකින් වෘත්තයක් තියෙනවා. ඊට පස්සේ අපිට මේක C කියලා නම් කළා. මේක B කියලා නම් කළා. මේක C කියලා නම් කළා. මේක A කියලා නම් කළා තියෙනවා. ඔන්නවම දීලා තියෙනවා. සත්තු 3 දෙනයි සත්තු දෙන්නයි ඊට පස්සේ තියෙනවා සතුන් කියලා තියෙනවා. පක්ෂීන් කියලා තියෙනවා. ඊට පස්සේ මයිනා ඉන්නවා. පූසයි. ඔය ටිකෙන් දීලා තියෙන්නේ. මේ ටික දැන් මේක ඇතුළට දා ගන්න ඕන. මේක ගැට ගහලා දෙන්නේ. මේක හිමින් ලියා ගන්න තියෙන්නේ. කටු වැඩ කරපෙඩි ලියා ගන්න ලේසි. මේ වගේ රූප සටහන නම් පැන්සලින්ම ඔයාලා මේ තැන් වලම දාලා මේකෙම උත්තරේ ගන්නත් හැකියි. දැන් බලන්න හොඳට සතුන් කිව්වම පුතේ පක්ෂීන්, සිව්පාවුන්, උරගයින් හැමෝමයි තියෙන්නේ. එහෙනම් මේ රූප සටහනට අනුව අපිට සතුන් කියන කොටාසි දාන්න පුළුවන් මෙන්න මේ කොටුවට. කොටුව ඇතුළේනේ ඔක්කොම ඉන්නේ. සතුන් මේකට දාන්න පුළුවන්. ඔය ඉන්නේ සතුන්. පුළුවන් නේද? සතුන් දාන්න පුළුවන්. ඒක හරි. ඊට පස්සේ ඉන්නවා පක්ෂීන් මයිනා. මේ දෙකොල්ලම එකයිනේ. පක්ෂීන් යටතටනේ මයිනොත් අයිති. මේ දෙක වෙනම අරගෙන පූසා. පක්ෂීන් මයිනා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න එහෙනම් අපිට එහෙම්ම දාන්න පුළුවන් මේකට. පක්ෂීන් යටතට ලොකු රවුම අරගෙන පක්ෂීන්ට අයිතිනේ මයිනා. එහෙනම් මයිනා දාමු A වලට. මේ ඉන්නේ මයිනා. B වලට B රූප සටහනට දාන්න පුළුවන් අපිට පක්ෂීන්. ඒකේ යටතනේ මයිනා ඉන්නේ. මයිනා යට වෘත්තයෙන් තමයි දැන්. මේ පක්ෂීන්. ඊට පස්සේ C වලට එනවා. මේ දෙකත් හරි මේකත් හරි C වලට සතුන්නේ මේ රූප සටහනේ සතුන්. ඒකේ යටතේ වෙනම ඉන්නවා පූසා. පූසා කියන්නේ පක්ෂීන්ට අයිති නෑ. හැබැයි පූසා වෙනම සතුන්ට අයිති. ඒක නිසා පූසා වෙනම ඉන්නේ. පූසා. අන්න හරි. දැන් අපෙන් අහන්නේ C මගින් නිරූපණය වන්නේ මොකක්ද කියලා. C මගින් නිරූපණය වන්නේ පූසා. උත්තරය 3 ගහලා තියෙනවා නම් පුතේ හරි. A මගින් නිරූපණය යවුවත් පුළුවන් ඔයාලට. B මගින් නිරූපණය යවුවත් පුළුවන්. මේකට මේ විදියට සත්තු විතරක් නෙවෙයි කෑම જાති වෙන ඕන එකක් දුන්නොත් මේකේ ඇතුළෙම පොඩ්ඩක් හිතලා කටු වැඩ කරලා ගත්ත ඇටියේ අනිවාර්යයෙන්ම උත්තරේ හරියනවා. දෙවෙනි එකට යන්න.
සමතල බිමක නිමල් විමල්ට මීටර් 20ක් නැගෙනහිර දිශාවෙන් සිටි. අන්න මේක අනිවාර්යෙන් කටු වැඩ කරන්න ඕන ගානක්. කටු වැඩ නොකරොතින් පුතේ අනිවාර්යෙන් මේ ගාන වැරදෙනවා. කටු වැඩ කළ යුතුමයි. කියලා කියන දේ කටු වැඩ කරන්නේ කිව්වම ලස්සනට වෙනම කොලයක් අරගෙන මේ කියලා කියන එක චිත්‍ර ඇඳලා පාට කරලා එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි කටු වැඩ කටුවටයි කරන්නේ. අපි මේ ගැට ගහලා තියෙන එක ගැටේ ලියා ගන්න තමයි කටුවට කරන්නේ. ඒ තිබ්බම ඇති. හොඳේ. ගාන කියවන්න මාත් එක්කම කියවන්න. සමතලා බිමක නිමල් විමල්ට මීටර් 20ක් නැගෙනහිර දිශාවෙන් සිටිති. දිශා ගානක් දෙනකොට මම කියලා තියෙනවා. කෙලින්ම ඉස්සෙල්ලාම ලියා ගන්න දිශා. උතුර දකුණ නැගෙනහිර බස්නාහිර. ඕක තිබ්බනම් ඇති. ඕකට අනුව අපි මේක හදාගමු. ඊට පස්සේ කියනවා බිමල් සමතල බිමක නිමල් ඉන්නවලු විමල්ට මීටර් 20ක් නැගෙනහිර දිශාවෙන්. නිමල්ට මෙන්න නිමල්